පුරනවා පින්නතුනි සමහර. ගෙවල් පන්සල් වලටත් එහෙම. මේ ඉන්නවද ලඟුම් ගෙවල් අසරින් වල දායි නැතුවද මම හිතන්නේ. සමහර නායකයන් ඕවා අපේ නායකයන් කවදාවත් ගබඩාවට යන්න දෙන්නේ ගියන්ටයි. ඔබ ගානේ ගිහිල්ලා ඉන්න කිහිම කිලිපිටි ගොඩ ගහනවා. මේ පන්සලේ දේවල් දැකලා කුහුරු ගහනවා. සාසනයේ ලැබෙනියම ගරහන්නේ. ඔව්. ඉන්නදන්නේ බුදුහාමුදුරුවෝ හරිද? පැත්තම ඉතනම මුච්චරටම හම්බෙනවා එන්න කොහෙද? ලැබෙන හැටි බලන්න. සමහරු කියන බත් ගොඩවල් විසිට කරනවා. බේසක් පිටි. එන්නතේ කවදා පන්සල් බලලා ගරහන්න නැගෙපා. ශාසනික දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ. මම මෙහෙම දේශනා කරේ මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යයි. ඊර්ෂ්‍යා හිතනකොට හිතන්න කාටද ඊර්ෂ්‍යා කරන්නේ? අනුන්ගේ දේවල් ඔය ගමක දරුවෙකුට රස්සාවක් හම්බ වෙනකොට කැවිති නැහැ සමහර. ළමයි විභාගයෙන් පාස් වෙන්න බැහැ. පුපුරු ගහ. විසාරේ ඊර්ෂ්‍යයි. ඔකට ගත්තා. මෙතන අම්මලා පොල් ගහපු කට්ටිය ඉන්නවද නැද්ද? ඒක නෝ සම්බෝල ආරම්භය හදන්නේ නෝද? ඔබෙන් දුන්නේ. සීනිකම යන තරමක් යන්නේ මෙවම නැති වෙන්න ඕන හොස්. හරකයලන කප්පුවාම, කටේ කප්පුවාම, පොල් කප්පුවාම, කේල් ගම් කප්පුවාම එන ගහපන් කියලා ගහනවනේ කිව්වා. අබරියම් මිලිකියම් පොඩියම් කොහොමද කියන්නේ? අබරන තරමක් මිරිස් සමරන්නේ මොකේද? ඔය උයන්න පිහින් නෙමෙයි මං කියන්නේ. සීනිකම ගිහිල්ලා අබරන. අබරියම් කියලා නබර. බුදුරුණාද අපිට උගන්වලා තියෙන්නේ. වෙනතර ශාන්තිවාදී ජාතකයේ අපේ බෝධිසත්ව කන කපනකොට නහය කපනකොට ඇස් දෙක උගුල්ලනකොට කටු මිටි වලින් පපුව තලනකොට මොකද්ද පුරුදු කරන්නේ? මම ශාන්තිවාදී වෙයි. එදත් උන්වහන්සේ කලාඹ රජුන්ට මෛත්‍රී කළා. හේතුව මණිකාර ගුණපවතිස්ස හාමුදුරුවෝ දැක්කමනික ගිල්ල ගිජුල හිටියගේ මරුණ කියලා දැනගත්තට පස්සේ තමයි කිව්වේ බඩපල්ල බලන්න කියලා. බුදු වෙන්න පෙරම් පුරපු උත්තමයෝ රහතන් වහන්සේලා වචනෙත් පරිස්සම් කරා පින්නතුන. මොකේද? එක වචනයක් ඇති මේ සංසාර දිග්ගැස. එක වචනයක් ඇති සංසාරේ මේ ආත්ම භාවයන් පල්ලහැට. එනිසා හොඳට මතක තියාගන්න. එක වචනයකින්වත් අකුසලයක් නම් කරගන්න එපා. එක වචනයකින්වත් පාප කර්මයක් කරගන්න එපා. සබ්බ පාපස්සා සියලු පවුල කළ යුතුයි. දැන් මේ වෙනකොට කටවල වලින් කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා. ඕවත් දෙකට වැඩි මේ පැත්තේ බොඩ් එකේ ඉඳලා හොඳයි බොඩ් පැත්තේ ටිකක් කොහොම වැඩි. මොනවද අමෝඩි ගන්න පාරලද කුණුහරුප. පව් සිද්ධ වෙන්න මෙතනනේ වචනේ බලපානවා මිනිස්සුන්ගේ විමුක්තිය. වෛරය ඇති වෙන්න නඩත්තු වෙන්න පෝෂණය වෙන්නේ මොකද? දුරු ගන්න වාචාය සංවරෝ සාදු වචනේ සංවරකව තියෙනවා. මේ වෙනකොට මේ අම්මලා වේසි කියලා කී ගමනක් බැලුම අහලා තියෙනවා. දැන් අපේ තාත්තලා කල්පනා කරන්න ඕනේ මේ හොඳ ඉඳගෙන බණ අහනකොට මං කී පාරක් මගේ පිළිදෙන කුණුහරුපෙන් බැලලා තියෙනවා. පිළිතුරේ මිනිස්සුලයි බුදුනේ වහන්න දෙන්නේ. මේ තමන්ගේ දරුවා ඉස්සරහ පිළිදෙන කුණුහරුපෙන් බයි
දරුවා ඉස්සරහ බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයි. මේ පිළිග අපේ ගල්වල තියෙන ගල්ගොම වෙන්නේ. හන්දාට පුළුවන් තරම් කොහෙන් හරි කෙල් ගෙන්නවල බොනවා. බීලඟ මොකද කරන්නේ? මිනිස්සු දන්නේ මෙයා නැති කරගන්නවා. පිටත දීර්ඝ කාලයක් අපි නැති වෙන ආත්මයක් මේ තියෙන්නේ. එනිසා මතක තියාගන්න. ඔය වචනෙන් ආත්මෙන් රැක ගන්න ඕනේ. වචනෙන් ආත්මය රැක ගන්න. මම හැමදාම හැමතැනම වගේ යෝජනා කරනවා. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න ද්වේෂ සහගතව. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්න බෑ. මතක තියාගන්න. දුවදි පොරොන්දුන ගියල්ලට ගිහින්. වෙනතන මෙහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යත් බා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුමාරපෑක්වත් කියන්න බෑ වෙනතන හිතරින්ද. ඒ පාපේ කාටද? ඔව් අපි කියන්න දෙයි කවදා? ඔවට අපි කරගහන්න එනිසා පරිස්සමට හොඳේ තිරිසන් ආත්ම භාවයේ එහෙම ඉපදුණොත් ඉවරනේ කියලා. වෙනතර සංසාරේ වතුර වෛරක්කාරන් වැඩි පුරමැක් ඉන්නේ වචනේ මනුෂ්‍ය භාවය.